මයි නිලමේ මෙහෙන් ඈඳි ගන්න. ඔය සෑහෙන වෙලාවෙ මෙතෙන්ට ඇවිල්ලා බලාමේ සුවල්ප දුරක් ඉතින් හම්බන්තොට ඉඳන් මෙහෙට එනවයි කියන්නේ. පොඩි මහන්සියක්ද අප්පා. මම ආයෙ වැඩිකට ගෙනාවා ආයෙ සුප්පිරි මාළු ඇඹුල් ටිකක් තියලා මේ ඉතින් ආයෙ ටොප් බඩු ආයෙ මක්කයි. මොනාද? ආයෙ ඉතින් ඇඹුල් රහට මාළු කන්න පුළුවන්. මොනවාද මයි නිලමේ මාළු? වලා මේ මක්ක මාළු දෙය යන්න බෑ මාළු කතාවන දොඩවන්න මේ බල මාළු. මාළු වලට ඇඹුල් දාලා මක්ක දොඩවන්නේ දෝනි. වැඩි වෙලාවක් ඉන්න නම් බෑ නිලමේ. අපේ අම්මිටයි අප්පච්චිටයි හොරෙන්න මං එන්ට ආවේ. ඔයයි අම්මයි තාත්තයි දැනගත්තොත් ඉතින් එහෙම වලා මේ මම ඔයව මේ වගේ තැනකට යන්නවා අයියලා අපේ දත් බඩට අරිනවා අම්මා මන් දාන්න. ඇනලා යන්න. හම්බෙන්න පළවෙනි දවසේ මේ වගේ නොහමිනා කතා කියන්න එපා මයි නිලමේ. අපි උඩරට පරම්පරාවේ වැදගත් විදියට හැදිච්ච මැණි කියලා. කරනවා නම් වැදගත් විදියට කරමු. මුල් ඇඳුම් ඇඳලා පෝඩුවේ නගලා අරෙන්න මගුලක් අරගෙන මට නම් ඕවට එන්න බෑ. මක්කයි දොඩවන්නේ මැනිකේ මේ මක්කයි දොඩවන්නේ. ඔයා යොන්න තින් බුල කෙලින ඕනේ ඉතින් හම්බෙන්න අප පළවෙනි දාම. ඔහොම නෙවෙයි නෝ මම කිව්වේ. ඒවා අපි ඒ විදිහට කරගමු. ඒ චාරිත්‍ර නම් බඳිමු මට හෙව් මේ කුලප්පුවක් නැහැ මට එහෙම මද ගායන් නැහැ. වලා මේ එහෙම නෙවෙයි. මම කිව්වේ එක්කන් ආවයි කියලා. ඔයගේ මගේ භාෂා දෙක නම් පොඩ්ඩක් ඉතින් මේ එක තැනකට යොමු කරගන්න වෙනවා. දැන් නම් වෙලාව හවස 4යි මයි නිලමේ. මයි නිලමෙත් දැන් ගියා නම් හොඳයි නේද? ඔව්නේ. දැන් ඉතින් ආයෙ කියලාගෙන යන්නත් එපා. ආයෙ වලා මේ අර වගේ හම්බු. මේ බස් නවත්තන්නේ කොයි බින්නේ? ආන් අතන එහා කොනේ තියෙන හන්දිය පේනව නේද? එතෙන්ට ඇවිල්ලා බස් එකක් හිටවයි ඈ. එතෙන්ට යන්න ඔය ගිනි අවුවේ යන්න බෑනේ අප්පා. ඔය කුඩයක් අටවගෙන යන්න. මාක්ක කුඩේ අටවන්න. මොකෝ මේ කුඩේ කැඩිලායි පරාලා අපි අටවගෙන යන්න ඕන. බස් හිටවනවා. මෙහෙ බස් මෙහෙම කෙලින් අතකේ ගහන්නේ. අපේ මෙහෙම ගහන්නේ මේ මෙහෙම